Hello friends, welcome to my YouTube channel. ඔයාලව ආදරෙන් මගේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් මම කිව්වා වගේම ඔන්න ෆින්ලන්තේ ඉඳලා අරන් එන පළවෙනි වීඩියෝ එක. මම ෆින්ලන්තේ තම්පරේ කියන සිටි එකේ හෙර්වන්තා කියන ඒරියා එකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ඒරියා එකේ තියෙනවා ලස්සන විල් ගොඩාක්. ඒවත් එක්කම ලස්සන පාක් වගේක් තියෙනවා. ඉතින් මම මේ හැම එකකටම යන්න බලාපොරොත්තු වෙනවා. අද මම ගියා මට මගේ ගෙදරට ළඟම තියෙන පාක් එකේ පොඩ්ඩක් ඇවිදින්න මගේ යාළුවා එක්ක. ඉතින් අපි ගිහින් බලමු මේක මොන වගේද කොච්චර ලස්සනද කියන එක. මම අද යන්නේ අහවෙනිස් පොයිස්තා කියන මෙන්න මේ පාක් එක බලන්න. ෆින්ලන්ඩ් භාෂාවෙන් පොයිස්තා කියන්නේ පාක් එකට. අහවෙනිස් කියන්නේ මං හිතන්නේ මේ ප්‍රදේශයට කියන නම, මේ විලට කියන නම. ඒක බේස් කරගෙන තමයි මේගොල්ලෝ පාක් එක හදලා තියෙන්නේ. ඉතින් මේ පාක් එකේ මේ වගේ ලස්සන නිදහසේ ගත කරන්න පුළුවන් ප්ලේසස් ගොඩාක් හදලා තියෙනවා. ඉතින් හවස් වරුවට ඇවිල්ලා ලස්සනට අවුව පායලා තියෙන වෙලාවක පවුල කට්ටිය එක්ක ඇවිල්ලා මේ වගේ මාළු බාන්න, සෙල්ලම් කරන්න, ඒ වගේම යුනිවර්සිටිස් වල ස්ටුඩන්ට්ස්ලාත් ගොඩාක් ඉවෙන්ට්ස් මේවට සංවිධානය කරනවා. ඒගොල්ලොත් ඇවිල්ලා එළගේ ෆ්‍රී ටයිම් එක මෙතන මාර විනෝදයෙන් ගත කරනවා. ඉතින් ඒ වගේ සුන්දර ජීවිත තියෙන මිනිස්සු තමයි මේ ෆින්ලන්තේ ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම හරිම පුදුමයි ලංකාවත් එක්ක සංසන්දනය කරලා බලද්දි මේ මිනිස්සු හරිම නිදහසේ ජීවත් වෙනවා. ඉතින් ඒ දේම ඇති මිනිහෙක්ට මං හිතන්නේ සතුටින් ජීවත් වෙන්න. ඉතින් ඒක තමයි ෆින්ලන්තේ සතුටින්ම මිනිසුන් ඉන්න රට කියලා මේ වෙනකන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මෙම ස්ථානවල කුඩා දරුවගේ පටන් වැඩිමහල් මිනිසුන් දක්වාම සතුටින් ඉන්න ක්‍රම මේ රජය විසින් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පොඩි ප්ලේග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් පොඩි දරුවෙක්ට පවා මෙතෙන්ට ඇවිල්ලා නිදහසේ ඔවුන්ගේ කාලය සෙල්ලම් කරමින් ගත කරන්න පුළුවන් අවස්ථාද මෙතන තියෙනවා. පෞද්ගලිකව මමත් නිදහසේ සතුටින් විනෝදයෙන් ගත කරන්න කැමති කෙනෙක්. ඒ වගේම මේ වගේ ලස්සන ස්වභාව සෞන්දර්යාත්මක මේ වගේ ලස්සන දේවල් බලන්න කැමති කෙනෙක්. ඉතින් ඒ හේතුත් නිසා තමයි මගේ අධ්‍යාපනය සඳහා මම ෆින්ලන්තය කියන මේ රටම තෝරගත්තේ. ඉතින් මම හිතනවා මං ගත තීරණේ වැරද්දක් නැතිව ඇති කියලා. ඉදිරියට මගේ ජීවිතේ තව දුරටත් ලස්සන අවස්ථාවන් මට මේ රට විසින් ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ෆින්ලන්තය කියන්නේ මිනිසුන්ට පමණක් නොව සතුන්ටද නිදහසේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්. ඉතින් ඔවුන්ගේ ගොඩක් මෙහි ඉන්න සිටිසන්ස්ලා එයාලා සුරතල් සතුන් හදන්න කැමති. ඉතින් බල්ලෝ, මේ පූසෝ, ඒ වගේ ගොඩාක් සතුන් ඉන්න ඔවුන්ටද හරියම ආදරයෙන් සලකගෙන තමයි එයාලා ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේම පරිසරයේ ඉන්න නිදහසේ ඉන්න සතුන්ට පවා මං හිතනවා මේ රට හරි සතුටින් නිදහසේ ඉන්න පුළුවන් ස්ථානයක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ස්ථානේ අපි ගියාම මෙන්න මේ වගේ තාරාවෝ, ලස්සන ලේන්නු මේ වගේ අයව බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපේ පිටිපස්සෙන් එනවා. මේ ඒ කියන්නේ එහෙම බයත් නැහැ. මිනිසුන්ට වුණත් එයාලා බය නැහැ. මොකද මෙහි මිනිස්සු සතෙක්ටවත් කරදරයක් කරවයි නෙවෙයි. ඉතින් ඒ නිසාද වන්ද මේගොල්ලෝ අපි ඇවිදන් යද්දී අපේ පස්සේ මේ තාරාවෝ ගොඩාක් අපේ පස්සෙන් ආවා.
මේ දවස්වල ගෙවෙන්නේ සමර් එකේ අවසාන කාලය. ඉතින් ඊළඟට එන්නේ ඕටම් එක. ඉතින් මේ තියෙන ගස්වල මේ තියෙන කොළ සේරම බිමට හැලෙනවා. ඊට පස්සේ පටන් ගන්නෙ වින්ටර් එක. ඉතින් ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා වින්ටර් එකේදීත් මේ ස්ථානයට ඇවිල්ලා ඔයාලා එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න. මම දැකලා තියෙන විදිහට මේ විල් තනිකර හිම වලින් වැහිලා ෆ්‍රීස් වෙනවා. ඉතින් බලමු අපි වින්ටර් එකටත් ඇවිල්ලා මේ තියෙන සුන්දරත්වය කොහොම විදිහට අපිට බලා ගන්න පුළුවන් වේද කියලා. ඔන්න ඔය විදිහට තමයි මගේ ඒ දවසේ හවස් වරුව මම ගත කරේ. තව දුරටත් මේ වගේ ලස්සන ස්ථාන බලන්න, ෆින්ලන්තය ගැන විස්තර දැනගන්න ඔයාලා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම දැනටමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. තව ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන ඔයාලා ගාවට එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි. ඔයාලට ආදරේ. ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් මම අද ඔයාලගෙන් සමුගන්නවා. බයි බයි.